හිතනවා අපේ උත්සවයට කලින් කුණාටුව ගම පැත්තට එන එකක් නැහැ කියලා. කුණාටුව ආවොත් අස්සොත් කලබල වෙනවා. කුණාටුව ආවොතින් අපිට තරංගය නතර කරන්න වෙනවා. එතකොට දරුවන්ටත් දුක හිතෙයි. අපි ටිකක් ඉවසලා බලමු. යමු. හරි. ඔයා තව අයියෙන් යන්න දෙදුණු. අයියෙන් තමයි යන්නේ. තව අයියෙන්. මේ පැත්තට. අර කුඩි පනින්න. ජීවනිය ප්‍රශ්නයක් නෑනේ. නෑ. මට සමා වෙන්න වැරද්ද මගේ. වැටේ කියලා බය හිතුණා. මොකටද බය වුනේ දේදුණු? මේක එච්චර උස නෑනේ. මම දන්නවා ඒත් මම හිතන්නේ මේ තරගෙමට ගැලපෙන්නේ නැහැ. එහෙම හිතන්න එපා. හැමෝම මුලදී බය වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඔයාට මේක කරන්න පුළුවන්. ආයෙත් කරලා බලමු. අපි දැනට මේක කරන්න පුළුවන්. හරි යමු. ඔයා බය නැතුව යන්න. මොකද නතර උනේ? මේ සැරේ ඔයා ටිකක් බය වෙලා වගේනේ. මම හිතන්නේ මෙයාත් කැමති නැහැ තරඟට යන්න. මම අයින් වෙනවා. මේ දේදුණු ඉන්න. මොකද යන්නේ ඔයා? දැක්කනේ වෙච්ච දේ අපිට මේක කරන්න බෑ. දේදුණු එහෙම ලේසියෙන් දෙයක් අතාරින්නේ නැහැ. එයා බයයි පරදිනවට. ඒකයි මෙතන ප්‍රශ්නේ. අනුවීරය බය වුණේ කියලා හිතා ගන්න බෑ. මේ කුණාටුව. සමහර විට එයා බය වෙන්නේ නැත්තේ ඒකට. මම නිසා තමයි දේදුණුට තරඟෙන් පරදින සිද්ධ වුණේ. වැරද්ද මගේ අතේ. නෑනේ එහෙම නෙමෙයි. හෙට එළ වෙනකොට ඔක හරියයි. ඒක ඇත්ත. හෙට යාට කතා කරමු. තාත්තා ඔයාට විතරයි මගේ හිතේ තියෙන බය නැති කරන්න පුළුවන්. ඇයි මොකද? යකාරේ අනුවීරය අතුරුදහන් වෙලා. මම හිතන්නේ එයා පැනලා ගිහින් සිද්ධ වෙච්ච දේ ගැන ලැජ්ජාවෙන් ඉන්නේ. එයා මාව දාලා ගියා. ඒක මගේ වැරද්ද. මගේ බය නිසා යත් බයගුල්ලෙක් වෙලා. කොනාටු එන්නේ යන්නේ. අනුවීරය කලබල වෙයි. එන්න අපි ආව හොයාගෙන යමු. අරහෙට යමු. මගේ හීන විදියට නම් එයා ගියේ ඒ පැත්තට. එන්න දේදුණු. අපි ඉක්මනට යමු. අද නම් මේකේ සැඩපහර වැඩි. මට මේක පුළුවන්. කොහොම හරි එහා පැත්තට යනවා. එයා යන්නේ නම් කුණාටුව තියෙන පැත්තටමයි. ඒත් එයා කුණාටුව වලට බයයිනේ. එයාට කරදර ඇති දන්නේ නැහැ. දැක්කද? ඉස්සරහා ගඟක් තියෙනවා. මෙතනින් අඩිසලකුණු ඉවරයි. එහෙම වෙන්න බෑ. එයා මේ වතුරට බහලා යන විදියක් නැහැ. හරි.
අපි දෙන්න දෙපැත්තට ගිහින් බලමු. මෙහෙ මොනවත්ම නෑ. මෙහෙත් නෑ. කොහොමද එහා පැත්තට ගියේ? මට තේරෙන්නේ නැහැ. කොහේ හරි අඩිසලකුණු තියෙන්න ඕන. එයා පීනලා ගියාද දන්නේ නෑනේ. මෙච්චර සැඩපහරකට බහැලා මේකනේ. එයාට ඕනේ එයාගේ බය නැති කරගන්න. එයාගේ අඩි මෙතනින් නැවතුනේත් ඒකයි. එයා කොහොම හරි පීනලා යන්න ඇති. එයා හොඳින්ද දන්නේ නැහැ. අනිත් පැත්තේ අඩිසලකුණු තියනවද බලමු. දැක්කද? මේ තියෙන්නේ ඇති ආතක්. ඒ කියන්නේ හොඳින්. එහෙනම් මේව දිගේ යමු. ගඟට බහලා පේනවා කියන්නේ එයා ගොඩක් ධෛර්යවන්තයි. ඉක්මනට යමු. කුණාටුව පටන් ගන්න දැන් ළඟයි වගේ. මේ පාලම පටුයි. මේකෙන් එහා පැත්තට යන්න බැරි වෙයි. බය වෙන්න එපා පුංචි පෝනියා. අපි ඉන්නවනේ. අලවීරයා ඉක්මනට යමු. අලවීරයා බය වෙන්න එපා. අපි යාට උදව් කරන්නම්. මම හිතපු දේ හරි වගේ. එයාට ඕනේ බය නැති කරගන්න. ඒත් එයාට කරදරයක් වුණොත් මම ඔයාගේ ළඟට එන්නම්. ඉන්න. එයා ළඟට දැන් යන්න ඕනේ මමයි. ඔයාට ඒක පුළුවන් දෙයක්ලු? පහළ බලන්න එපා. අලවීරයා. ඔයා බය වෙන්න එපා. ඔයාට මං ඉන්නවනේ. මට තරංගෙ වටින්නේ නෑ. මට වටින්නේ ඔයාව. මම නිසා නෑත් බය වුනේ. මගේ බය ඔයාට දැනුණා. එන්න අපි දෙන්නම එකතු වෙලා මේ ප්‍රශ්නේ දැන් විසඳගමු. ඒ වැඩේ හරි ගියා. මම කිව්වනේ අපිට මේක පුළුවන් කියලා. යකාරි අපි එක කළා. ඔයා හරි දක්ෂයි පුංචි පෝනියා. එන්න අපි මේක ඇටට වෙලා ඉමු. ගල් පාලමේදී මං ගොඩාක් බයෙන් හිටියේ. දේදුණු නැත්තම් මම මේ පැත්තට එන්නේ නෑ. අපි හැමෝටම බය දැනෙනවා. ඉක්මන් කරලා අපි මේ කුණාටුවෙන් බේරෙන්න ඕනේ. නෑ මම මගේ තාත්තව හොයාගන්න ඕනේ. එයාට විතරයි මගේ මේ බය නැති කරන්න පුළුවන්. කන්ද පාරට උලින් යන කෙනා දිනු. ඔයා පරදිනවා පුංචි පෝනියා. මම පරදින්න ගන්නවනේ මම තමයි වේගවත්ම කියලා. කවුද කිව්වේ දුවල යනවා කියලා? මම කුණුවරක් කම දාලා ලිස්සලා යනවා. බලන්නකෝ මම ඊතලේ වගේ යන්නේ. ලෑස්තිනේ? එහෙනම් යන්. කවුද මම තල්ලු කරේ? මම යප්පුනේ මට සමා වෙන්න. කවුද කතා කරේ? මේ මම මිනිස්සුන්ට බෑනේ සතුත් එක්ක කතා කරන්න. මගේ ආරක්ෂකයා ශ්‍රේෂ්ඨ රාජාලිය මට මේ හැකියාව දුන්නේ. මොන හැකියාව තිබුණත් කවුරුවත් ඇවිත් මගේ ගේ හැප්පෙනවට මං කැමති නෑ.
යනවා කියලා නේද කිව්වේ? අපි මුල්වරින් කෙනෙක් එනවා. මුගුරින් ඒත් මට යාව පේන්නේ නෑනේ. එයාට හරියට කිමුන් ගියා. ගස්වල තැප්පුණා. ඒක නිසා වේගෙන් දුවන්න අමාරුයි. එහෙනම් ඉතින් අපි දැන් ආපහු යන්. මට නම් මේක තේරෙන්නේ නැහැ. මුල්වරින් තමයි මේ කලාවේ ඉන්න දරුණුම සතා. ඒ වගේම හයියෙන් දුවන්නත් පුළුවන්. කාටවත් බෑ එයාලගේ ලේසියෙන් බේරෙන්න. ඔව් ඒක ඇත්ත. අනිත් එක එයාලට හොඳ ඉවක් තියෙනවා. ලොකු හිම තට්ටු යට තියෙන කෑම උනත් එයාලා හොයා ගන්නවනේ. ඉතින් අපේකම ගෑරෙන්න බෑනේ. මම නම් හිතන්නේ එයාට කිමුන් යනවා කිව්වනේ. ඒකයි එහෙම වෙන්නේ නැත්තේ. මොකක් හරි ප්‍රශ්නයක් වෙලා. අපි ගිහින් බලමු එයාට උදව් ඕන වෙන්න පුළුවන්. මොකක්? මුල්වරින් කෙනෙක්ට උදව් කරන්න? හැබැයි යාලා නම් කාටවත් උදව් කරන්න නෑ නෙමෙයි. අපි හැමෝටම උදව් කරන්න ඕනේ. මට කරදරයක් වුණාම උදව් ලැබෙනවට මං කැමතිනේ. හැමෝම මේ වගේ තමයි. ඒත් යාලා දරුණුයි. අපිට පහර දෙයි. පහර දෙන්න? එයාට අපේ පස්සේ නෙලවන්නවත් බැරි වුණා. මම යනවා එයාව හොයාගන්න. යකාරි නවතින්න. මමත් එන්න. ඔයාව තනියම යවන්න බෑ. ගොඩක් අවස් වුණා. කවුරු වැටුණට පස්සේ නම් එයාව හොයන්න බෑ. අපි ආපහු ගමට යමු. බලන්න එපා. එයාට ඇහෙන්න පුළුවන්. මට ඒ සද්ද ඇහුනේ පොළවේ යටින් වගේ. ඒ සද්ද එන්නේ අතනින්. මුල්වරින් ඔයා මෙතනද ඉන්නේ? එයා මේ වල ඇතුළට වැටිලා. එයාට උඩට එන්න පුළුවන් නේ. මුල්වරින්ස්ලාගේ නියපොතු දිගයි. එයාලට ඕනම දෙයක් දිගේ උඩට නගින්න පුළුවන්. එහෙනම් ඇයි එයා තාම එළියට ඇවිල්ලා නැත්තේ? මුල්වරින් පැත්තකට වෙන්න. මම පහළට ගලක් දානවා කොච්චර ගැඹුරුද කියලා බලන්න. ඉස්සලමාව පඳුරකට තල්ලු කරලා දැන් ඇවිල්ලා ගල්වලින් ගන්නවද? මේ මට සමා වෙන්න. සමාව දුන්නාම හැමදේම හරියනවද? ඔයාට ප්‍රශ්නයක් නෑ නේද? නැත්තේ මට ප්‍රශ්නයක් තමයි. මොන જાතිය පොඳුරක් උඩට දැ වැටුණා කිව්වේ? කහමිලිය පැලයක් උඩට. ඒක තමයි මේකට හේතුව. සමහර අයට ඒවයේ කොළ ගෑවුනාට පස්සේ ඇඟ කසන්න පටන් ගන්නවා. එතකොට මේ සීරමුණේ මගේ වැරද්ද. දැන් අපි මොනවා හරි කරලා එයාව බේර ගන්න ඕනේ. ඔයා කොහොමද ඒක කරන්න හදන්නේ? ඔයා ලණුවක් දිගේ පහළට බහැලා මුල්වරින් කරේ තියාගෙන ආපහු එළියට එන්නද හිතාගෙන ඉන්නේ? නෑ. හැබැයි මොකක් හරි ක්‍රමයක් හිතන්න වෙනවා. බය වෙන්න එපා මුල්වරින්. ඔයාව ඔතනින් එළියට ගන්න මම මොනවා හරි දෙයක් කරන්නම්. මොකටද මට උදව් කරන්නේ? මං කොහොම කෙනෙක්ද කියලා දන්නේ නැද්ද? මට වැදගත් වෙන්න ආට උදව් ඕන කියන එක විතරයි. දසක් ආපුංචි පොණියා. අපි යමු ගඟ ළඟට. මේ කොහොම වැඩක් නේ? මැලියන් ගාලා තමයි කෝටුව ඔලුවට තියාගෙන තියෙන්නේ. ඔව් ඉතින් එහෙම තමයි තිබ්බේ. අපි මුලින් කතා කරගත්තේ නෑනේ කෝටුව නිකන් තියාගන්න ඕනේ කියලා ඈ. ඔයාලා වැඩ වගේ. යකාරි. ඔයාලට පුළුවන් ද මට කෙනෙක්ව බේරගන්න උදව් කරන්න? අපි උදව් කරන්නම්. කවුද කෙනා? එයා මේ වුල්වරින් කෙනෙක්. වුල්වරින්? යකාරි. අපි හැම දෙයකදීම ඔයාට උදව් කළා. හැබැයි මේ වතාවේ නම් අපිට බෑ. මම දන්නවා වුල්වරින්ලා නපුරුයි. හැබැයි මෙයා ඉන්න කරදරයක වැටිලා. එයා පඳුරක් උඩට වැටිලා කිඹුහුන් යන පටන් ගත්තා. ඊට පස්සේ අගලකට වැටුණා. දැන් එයා එතන හිර වෙලා කිඹුහුන් යන ඉන්න උඩට නැග ගන්නත් බෑ. එයා උඩට නගින්න හැදුවා. ඒත් නිස්සලා ගිහින් එකපාරටම ආපහු පහළට වැටුණා. පව්. අනේ අසරණේ හරිම බයෙන් ඇත්තේ. එයා අඬනවත් ඇති දුකට. ඔයාලත් එහෙම හිර වුණා නම් බය හිතනවනේ. එහෙම වෙලාවකදී අඳුරන් නැති කෙනෙක්ගේ හරි උදව් ලැබෙනවා නම් හොඳයි කියලා හිතනව නේද? කොහොම වුණත් ඔය වැඩේ හරිම භයානකයිනේ. හැබැයි ඉතින් එයා එළියට එන්න කලින් ඔයාලා ගියා නම් හරිනේ. හරි එහෙනම් උදව් කරන්නම්. හැබැයි මේ ඔයා නිසා. අනේ ගොඩක් ස්තුතියි. අපි මේ ගහ කපලා දාලා
ඒක ගෙනහින් වල ඇතුළට දැම්මනම් උල්වරීන්ට ඒක දිගේ උඩට එන්න පුළුවන්. කොහෙද ඒ අගල? එහෙම ඉන්නකෝ එයාට එතනින් එළියට එන්න බෑ. අනතුරක් වෙන්නේ නෑ. ඒත් එළියට ආවට පස්සේ අතුව කයිද? එළියට ගන්න කලින් එයත් එක්ක ඒ ගැන කතා කරන්න. එතකොට ඉතින් කාටවත් බය වෙන්න හේතුවක් නෑනේ. වුල්වරීන් මොකද ආයෙසරයක් ආවද? අපි ඔයාව බේරගන්න ආවේ. ලොකු ගහක් කපාගෙන ඇවිත් මේක ඇතුළට දානවා. එතකොට ඔයාට පුළුවන් නේ ඒක දිගේ නැගලා උඩට එන්න. හැබැයි ඒක කරන්න කලින් පොරොන්දු වෙන්න ඕන ඔයා ඔතනින් එළියට ආවට පස්සේ කරදර කරන්නේ නැහැ කියලා බීවර්ලටවත් පුංචි පෝනියටවත් මටවත්. කැමතිද? මං එහෙම කරනවා කියලා දැන් පොරොන්දුවක් දුන්නත් ඒක ඒ විදිහටම රකී කියලා විශ්වාස කරනවද? පොරොන්දුවක් කියන්නේ හරිම ශ්‍රේෂ්ඨ දෙයක් කියලා ඔයා දන්නවනේ. ඉතින් මොකද කියන්නේ? හරි ඒ කතාව ඇත්ත තමයි. මං කාටවත් පාර දෙන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා. උල්වරින් අයියේ කොහොමද? ඉතින් අපිට චන්දිය වගේ සද්ද දැම්මට අද අපෙන් උදව් ගන්න ඕන වෙලා නේද? අනේ පව් අපිට ස්තුති කරන්න එහෙම නැද්ද? ලින්ඩන් වැඩේ එච්චර ලේසි වෙන එකක් නෑ. හැබැයි මේ ගහ කපා ගන්න වෙනවා. බලාගෙන ඉන්න ඉතින් යනවා. හැමෝම මේ ගහයි කපන්න ඕනේ. මෙතෙන්ට එන්න. ගහ වැටෙනවා. හැමෝම දැන් අයින් වෙන්න. වැඩේ ලස්සනට කරා. තාම වැඩ ඉවර නෑ. දැන් අදින්න. හැමෝම ඔය කොට කෑලි අරන් එන්න. පරිස්සමින් කොට ඇතුළට දාන්නේ. ඉක්මන් කරන්න. ඔය ලී කොට ඉක්මනට අරන් එන්න. ඇයි යන්නේ උදේට කාම නැද්ද? මොකද? ඔයා මගේ තෝල්කියා කියලාද හිතාගෙන ඉන්නේ? මම නම් එහෙම හිතුවේ නෑ. හැබැයි ඔයා මට කියනවා මං එහෙම වෙන්නම්. කිසිම ප්‍රශ්නයක් නෑ. කතා කර ඉඳලා මේ වැඩේ ඉවර කරන්න බෑනේ. ගිහිල්ලා අර අයට උදව් වෙනවා. ඔයා පස්සට වෙලා ඉන්න. අපි දැන් ගහ ඇතුළට දාන්නයි යන්නේ. මතකයි නාග පොරොන්දුව? ඕක ගේන්න. මං සංඥාව දුන්නම හැමෝම හයියෙන් තල්ලු කරන්න. තේරුණාද? තේරුණා. ඇයි කරවන්නේ? මං ඉතින් ඔයා ප්‍රශ්නෙට උත්තර දුන්නා විතරයිනේ. එහෙනම් යන්. අපි මේක තල්ලු කරමු. ඔයත් තල්ලු කරන්න පුංචි මොණි. උල්වරින් ඔයා අයින් වෙන්න. උල්වරින් නවතින්න උල්වරින්. ඔයා මට පොරොන්දුවක් වුණා. ඒක රකින්නවා නම් මම පොරොන්දුවක් වෙනවා ඔයාට උදව් කරනවා කියලා. හැබැයි මගේ යාළුවට කරදරයක් කරන්න බෑ. එයා කිව්වේ මං ගැන. මමනේ යාගේ යාළුවා. මොකද්ද දැන් උදව්ව? ඔයාට කිඹුහුන් යනවා. ඔයා නහය කසනවා. ඒකට හේතුව කාමිලිය පඳුරට වැටුණ එක. මට පුළුවන් උදව් කරන්න. මම ඉක්මනට එනවා. මෙතන ඉන්නකෝ. මම පොරොන්දුවක් වුණොත් ඉෂ්ට කරනවාමයි. වේදුණු. අනේ මට කාමිලිය ගෑවුනාට බෙහෙතක් දෙන්න. ඒක ඔයාටද? නෑ, වුල්වරින් කෙනෙක්ට. වුල්වරින් කෙනෙක්ට මගේ ඇඟේ හැපිලා එයා කාමිලිය ගාලකට වැටුණා. ඊට පස්සේ එයාගේ පෙනුම අඩු වෙලා අනිත් එක එයාට ඉව දැනෙන්නෙත් නෑ. එයා අසරණ උනේ මගේ වැරද්ද දෙන්නේ. පුදුම සනීපයක් දැනෙන්නේ. මගේ නියපොතුත් පේනවා. මං හිතන්නේ දැන් ඔයාට සනීපයි. පොරොන්දුව රකපු එකට ස්තුතියි. එහෙමනම් මං දැන් යනවා. මට උදව් කරාට බොහොම ස්තුතියි. හැබැයි ඉතින් දැන් මෙතනින් යන්නේ කොහොඳයි. මට තියෙන බඩගින්නට ආශ්‍රයයක් උනත් කන්න පුළුවන්. කම්මැලිකම නැති වෙන්නත් එක්ක අපි ටිකක් හයියෙන් දුවලා යමුද? ඒක හොඳයි. දැන් එහෙනම් දෙන්නම පරිස්සමෙන් යන්න. යමු. උණකටත් වඩා